සුබ දවසක්. CDS ගිණුමක් ඔන්ලයින් විවෘත කරන්නේ කොහොමද? අපි අද පියවරෙන් පියවර කියලා දෙනවා. මුලින්ම Google Play Store හරි App Store එකට හරි ගිහින් CSE mobile app එක download කරගන්න. download කරලා app එක open කරගන්න. එතකොට ඔයාට ඔයාගේ email address එක ඒ වගේම mobile number එක ඇතුළත් කරලා sign up වෙන්න පුළුවන්. app එක open කළාම menu එකේ open an account කියන option එක තෝරගන්න. මෙතනින් තමයි ඔබගේ online CDS account opening process එක ආරම්භ වෙන්නේ. දැන් ඔබට license stock broker ලයිස්තුවක් පෙන්නයි. ඔබ කැමති broker ආයතනය තෝරගන්න. ඒ වගේම අද තියෙන අනිත් steps ටික fill කරන්න. broker එක තේරුම් පසු continue කරන්න. ඊළඟට ඔයාට තියෙන්නේ ඔයාගේ personal details enter කරන්න. ඒකේ ඔයාගේ සම්පූර්ණ නම, initial එක නම, surname එක, NIC number එක, උපන්දිනය, ලිපිනය, email number එක, mobile එක නිවැරදිව ඇතුළත් කරන්න. NIC එකේ තියෙන විදියටම details ඇතුළත් කිරීම ඉතාම වැදගත්. ඊළඟට ඔයාගේ බැංකු details ඇතුළත් කරන්න තියෙනවා. බැංකුවේ නම, branch එක, account number එක ඇතුළත් කරන්න. මෙම ගිණුමට තමයි අනාගතයේ ඔයාට dividend සහ sales proceeds ලැබෙන්නේ. ඒ නිසා නිවැරදි account details ටික ඇතුළත් කරන්න. දැන් අවශ්‍ය documents ටික upload කරන්න. upload කරන හැම ෆොටෝ එකක්ම පැහැදිලි වෙන්න ඕනේ, corners සියල්ල පේන්න ඕනේ, blur වෙන්න බෑ. NIC එකෙත් ඔයාට front side එක, back side එක දෙකම upload කරන්න සිද්ධ වෙනවා. ඒක reflection එකක් නැතුව, shadow එකක් නැතුව ලස්සනට ෆොටෝ එක upload කරන්න. ඒ වගේම ඔයාගේ selfie එකක් upload කරන්න ඕනේ. දැන් app එකෙන් selfie එකක් ගන්න කියලා. එතකොට face එක හොඳින් lighting තියෙන තැනක ෆොටෝ එක ගන්න. cap එකක්, sunglasses දාගෙන ඉන්න එපා. bank document එක upload කරනකොට account holder එකේ නම, account number එක, branch එක පැහැදිලිව පේන page එකක් upload කරන්න. e-passbook එකක් වුණත් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ mobile එක ඔයා use කරනවා නම් ඔයාට බැංකු ගිණුමේ screenshot එකක් ගන්නත් පුළුවන්. සමහර වෙලාවට ඔයාගේ address එකේ proof එකක් upload කරන්න සිද්ධ වෙනවා. ඔයාගේ ID address එක ඔයාගේ ස්ථිර පදිංචි address එකට වඩා වෙනස් නම්. ඒ සඳහා ඔයාට utility bill එකක්, bank statement එකක්, එහෙමත් නැත්නම් අදාළ වෙනත් ලියකියවිල්ලක් upload කරන්න පුළුවන්. e-KYC verification එකක් දෙන්න වෙනවා. මේකට face verification සහ identity verification complete කරන්න. screen එකේ instructions follow කළොත් විනාඩියකින් මේක complete කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඇතුළත් කරපු details නැවත review කරන්න, වැරදි තිබේ නම් edit කරන්න. ඊට පස්සේ terms and conditions accept කරලා submit කරන්න. දැන් ඔබේ application එක broker review කරනවා. ඔයාගේ application එකේ මොනවා හරි වැරද්දක් තිබුණොත් ඔබට broker ආයතනයෙන් call එකක් හරි email එකක් හරි එන්න පුළුවන්. ඒ පිළිබඳ අවධානය සිටින්න. email application එක approve වුණාම email එකෙන් ඔයාගේ CDS account number එක ලැබෙනවා. මෙම number එක ඔයාගේ ඉදිරියට තියෙන transactions කරන්, correspondence වලට හැම දෙයකටම ඉතාම වැදගත්. ඉතින් අද මේ වීඩියෝ එකට like කරන්න, share කරන්න, ඒ වගේම InvestWise subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. සුබ දවසක්.